එකොමත් එක රටක කඳුකර ගම්මානයක පුංචි පිරිමි ළමයෙක් ජීවත් වුණා. එයාගේ නම බන්ටි. බන්ටි ගමේ තියෙන ඉස්කෝලේ ඉගෙන ගත්තා. හැබැයි බන්ටිට ගුරුතුමිය කියා දෙන කිසි දෙයක් තේරෙන්නේ නැහැ. එයා ඉගෙනීමට දුර්වලයි. පන්තියේ යාළුවෝ එයාට කිව්වේ වැඩ බැරි බන්ටි කියලා. එයා ඒ ගැන හරියට දුක් වුණා. ගොඩක් දවසට ගම් යුරේ ඉඳගෙන මේ ගැන කල්පනා කළා. දවසක් ඔහුට ගම් යුරේදී මාළු මාමව හම්බ වුණා. ඔහු බන්ටිගේ ගැටලුව ගැන ප්‍රශ්න කළා. තමන්ට කිසිම දෙයක් බෑ කියලා බන්ටි මාළු මාමට හරිම දුකින් කිව්වා. මාළු මාමා බන්ටිට හොඳ උපදෙසක් දුන්නා. කිසිම දෙයක් බැරි අය මේ ලෝකේ නෑ. ඔයාටත් මොනවා හරි පුළුවන් නැති. අපි පීනලා බලමු. මාළු මාමා බන්ටිට යෝජනා කළා. දවසින් දවස බන්ටි මාළු මාමත් එක්ක පීනන්න පුරුදු වුණා. මාළු මාමා දක්ෂ කිමිතුම්කරුවෙක්. ඔහු බන්ටිට පීනන්න වගේම කිමි දෙන්නත් කියලා දුන්නා. බන්ටි හරිම දක්ෂ විදියට ඉගෙන ගත්තා. ටික දවසකින් බන්ටි හොඳ පීනුම්කරුවෙක් වුණා. ඔන්න දවසක් බන්ටිගේ පාසලේ ළමයින්ම විනෝද චාරිකාවක් එක්ක ගියා. ඔවුන් අතරමඟදී විවේක ගන්න ගම් යුරක නැවතුණා. තමන්ට හිතමිතුරු ජලය දිහා බන්ටි ආදරෙන් බලා හිටියා. බන්ටිට ආධාරය ඉල්ලලා කෑ ගහන ශබ්දයක් ඇහුණා. බන්ටිගේ පන්තියේ ළමෙක් ගඟට වැටිලා. බන්ටි එසැනින් ගඟට පැන්නා. කිමිදිලා ගිහින් ගඟට වැටුණු ළමයාවත් අරගෙන ගොඩට පීනුවා. ඒ ළමයාට ප්‍රථම ආධාරය ලබා දුන්නා. බන්ටිගේ ගුරුතුමියට හරිම සතුටුයි. හැමෝම බන්ටිගේ දක්ෂතාවය අගය කළා. යාළුවෝ හැමෝම බන්ටිව ආදරයෙන් පිළිගත්තා. පුංචි බන්ටි පන්තියේ වීරයෙක් බවට පත් වුණා. ඔයා ළඟත් මොකක් හරි සැඟවුණු දක්ෂතාවයක් ඇති.